වෙස්ටරෝස් ඉතිහාසයේ බියකරුම යුද වීරවරයා කවුද කියලා අහුවොත් බොහෝ දෙනෙක් එකම නමක් කියයි. ඒ ඩේමන් ටාගේරියන්. ඔහු රජෙක් නොවුනත් රජවරුන්ටත් වඩා බලවත් කීර්තියක් ඔහුට හිමි වුණා. ඔහුගේ අතේ තිබුණේ පුරාණ වැලීරියානු වානේ කඩුව වන ඩාර්ක් සිස්ටර් කඩුවයි. ඔහුගේ පිටුපසින් පියාසර කළේ රතු පැහැති දිගු සර්පයෙක් වගේ පෙනෙන බ්ලඩ් වර්ම් ලෙස ප්‍රසිද්ධ වූ කැරැක්සස්. මේ දෙදෙනා එකතු හැම සටනක්ම ලේවලින් ලියවුණු ඉතිහාසයක් බවට පත් වුණා. ඩේමන් ටාගේරියන් උපත ලැබුවේ 81 AC වසරේදී. ඔහුගේ පියා වූයේ ප්‍රින්ස් බේලෝන් ටාගේරියන් බේලෝන් ද බ්‍රේව් ලෙස ප්‍රසිද්ධ වූ අතිදක්ෂ යුද වීරයෙක්. ඔහුගේ මව වූයේ ඇලිසා ටාගේරියන්. ඩේමන්ට වැඩිමල් සහෝදරයෙක් හිටියා. ඒ තමයි අනාගතයේ රජ වූ පළමුවන විසේරිස් ටාගේරියන්. සහෝදරයන් දෙදෙනා ළමා කාලයේ සමීපතව හැඩී වැඩුණත් ඔවුන්ගේ ස්වභාවයන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විසේරිස් සංසුන් ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් වුණා. ඒත් ඩේමන් නිර්භීත අහංකාර ඉක්මනින් තීරණ ගන්න අනතුරට මුහුණ දෙන්න බිය නැති කෙනෙක්. ඒ නිසාම ඔහු කුඩා වයසේ සිටම වෙස්ටරෝස් පුරා අවධානයට ලක් වුණා. කුඩා කාලයේ සිටම ඩේමන් කඩු සටන් අශ්වපැදීම සහ යුද කලාවන් පිළිබඳ දැඩි පුහුණුවක් ලැබුවා. ඔහුගේ දක්ෂතාවය ඉක්මනින් සියල්ලන්ටම පෙනෙන්න ගත්තා. තරුණ වයසට පැමිණි විට ඔහුට ටාගේරියන් පවුලේ වටිනාම උරුමයන්ගෙන් එකක් වන ඩාර්ක් සිස්ටර් නම් වැලේරියානු වානේ කඩුව හිමි වුණා. මෙම කඩුව මීට පෙර විශිෂ්ට ටාගේරියන් යුද වීරයන් අතේ තිබූ අතර එය ඩේමන්ගේ බලය සහ කීර්තිය තවත් ඉහළ නැංවුවා. තරුණ වියේදී ඩේමන් තම මකරා ලෙස කැරැක්සස්ව තෝරා ගත්තා. කැරැක්සස් මීට පෙර ප්‍රින්ස් ඒමන් ටාගේරියන්ගේ මකරා වුණා. ඒමන්ගේ මරණයෙන් පසුව කැරැක්සස්ට නව අසුරුවෙකු අවශ්‍ය වූ අතර ඒ බැඳීම ඇති වුණේ ඩේමන් සමගයි. කැරැක්සස් සාමාන්‍ය මකරෙක් නොවෙයි. දිගු සිහින් සිරුරක්, රතු පැහැති කොරපොතු සහ දරුණු ගර්ජනය නිසා ඔහු බ්ලඩ්වර්ම් ලෙස ප්‍රසිද්ධ වුණා. ඩේමන්ගේ නිර්භීත ස්වභාවය කැරැක්සස්ගේ ප්‍රචණ්ඩත්වය අතිශයින්ම ගැලපුණා. කාලය සමග මේ දෙදෙනා වෙස්ටරෝස් ඉතිහාසයේ භයානකම යුගලයක් බවට පත් වුණා. කැරැක්සස් තම මකරා ලෙස තෝරාගත් පසු ඩේමන් ටාගේරියන් තමන්ගේම කීර්තියක් ගොඩනගා ගන්න පටන් ගත්තා. ඔහු නිකම්ම කුමාරයෙක් ලෙස ජීවත් වීමට කැමති වුණේ නැහැ. බලය, ගෞරවය සහ ඉතිහාසයේ විශාල ස්ථානයක් ලබා ගැනීම ඔහුගේ අරමුණ වුණා. ඔහුගේ සහෝදරයා වූ විසේරිස් ටාගේරියන් රජු වූ පසුව ඩේමන්ට කිංස්ලෑන්ඩින් නගර ආරක්ෂක බලකායේ නායකත්වය ලැබුණා. ඩේමන් එම බලකාය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඔහු ඔවුන්ව ශක්තිමත් හමුදාවක් බවට පත් කළා. පසුව ගෝල්ඩ් ක්ලොක්ස් ලෙස ප්‍රසිද්ධ කළා. නමුත් ඩේමන්ගේ අහංකාර ස්වභාවය සහ බලය ලබා ගැනීමට තිබූ දැඩි ආශාව නිසා රාජ සභාව සමග බොහෝ ගැටලු ඇති වුණා. කාලය ගත වෙද්දී ඩේමන්ගේ අවධානය යොමු වුණේ ස්ටෙප්ස්ටෝන්ස් වෙතයි. මෙම දූපත් ප්‍රදේශය මුහුදු කොල්ලකරුවන් සහ ක්‍රැබ් ෆීඩර් ලෙස ප්‍රසිද්ධ වූ නායකයාගේ පාලනය යටතේ තිබුණා. හවුස් වෙලාරියන්ගේ සහාය සමග ඩේමන් එම යුද්ධයට පිවිසුණා. මෙය පහසු සටනක් නොවුණා. වසර ගණනාවක් පුරා පැවති මෙම යුද්ධයේදී සතුරන්ට බිය ඇති කළේ ඩේමන්ගේ සටන් හැකියාව සහ කැරැක්සස්ගේ ගිනි බලයයි. රතු පැහැති දැවැන්ත මකරා පිට නැගී සටන් කළ ඩේමන් යුද පිටියේදී අතිශය භයානක බලවේගයක් බවට පත් වුණා. අවසානයේදී ඩේමන් තමන්ගේ අතින් ක්‍රැබ් ෆීඩර්ව පරාජය කරලා ජයග්‍රහණය ලබා ගත්තා. මෙම ජයග්‍රහණය සමග ඩේමන් ටාගේරියන්ගේ නම වෙස්ටරෝස් පුරාම ප්‍රසිද්ධ වුණා. නමුත් ඩේමන්ගේ විශාලම සටන තවමත් ඉදිරියේ තිබුණා. ටාගේරියන් පවුලම දෙකඩ කරන මකරුන් එකිනෙකාට එරෙහිව සටන් කරන යුගයක් ආරම්භ වීමට නියමිතව තිබුණා. ඒ තමයි ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස්. ස්ටෙප්ස්ටෝන්ස් යුද්ධයෙන් පසුව ඩේමන් ටාගේරියන්ගේ නම මුළු වෙස්ටරෝස් පුරා පැතිර ගියත් ඔහුගේ සැබෑ පරීක්ෂණය ආරම්භ වුණේ ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස් ආරම්භ වූ පසුවයි. ටාගේරියන් පවුලේ උරුමය ගැන ඇති වූ ගැටුම නිසා රාජධානිය දෙකට බෙදුණා.
එක් පැත්තක රෙනේරා ටාගේරියන්ගේ බ්ලැක් කණ්ඩායමත් අනෙක් පැත්තේ දෙවන ඒගෝන් ටාගේරියන්ගේ ග්‍රීන් කණ්ඩායමත් සිටියා. ඩේමන් තම බිරිඳ වූ රෙනේරා වෙනුවෙන් සටන් කිරීමට තීරණය කළා. ඔහුගේ පැත්තේ තිබූ විශාලම බලය වූයේ ඔහුගේ මකරා කැරැක්සස්. Dance of the Dragons ආරම්භ වූ විට ඩේමන් තම අවධානය යොමු කළේ හැරන් හෝල් වෙතයි. හැරන් හෝල් යනු වෙසරෝස්හි විශාලතම සහ වැදගත්ම බලකොටු වලින් එකක්. කැරැක්සස් සමග එහි පැමිණි ඩේමන්ට එය අල්ලා ගැනීමට විශාල ප්‍රතිරෝධයක් ලැබුණේ නැහැ. මෙම ක්‍රියාවෙන් ඔහු බ්ලැක් පාර්ශවයේ ප්‍රධාන යුද නායකයෙකු බව තහවුරු කළා. ඊට පසුව බ්ලැක් පාර්ශවයට විශාල ජයග්‍රහණයක් ලැබුණා. ඩේමන් සහ ඔහුගේ සගයන් කිංස් ලෑන්ඩින් නගරය අල්ලා ගත්තා. ටාගේරියන් රාජධානියේ අගනුවර තමන්ගේ පාලනය යටතට ගැනීම බ්ලැක් පාර්ශවයට විශාල වාසියක් වුණා. නමුත් යුද්ධය තවමත් අවසන් වී තිබුණේ නැහැ. Dance of the Dragons අතරතුර ඩේමන්ගේ විශාලතම සතුරෙකු බවට පත් වුණේ ඒමන් ටාගේරියන්. ඒමන් සතුව තිබුණේ වෙස්රෝස්හි විශාලතම සහ පැරණිතම මකරා වූ වේගාඩ්. ඩේමන් දැන සිටියා වේගාඩ් සහ කැරැක්සස් අතර සටනක් සිදුවහොත් එය ඉතිහාසයේ විශාලතම මකර සටනක් වන බව. අවසානයේ ඔහු ඒමන්ව සොයා ගියේ හැරන් හෝල් සිට ගෝඩ්ස් අයි දක්වා වූ අවසාන ගමනකටයි. වසර ගණනාවක් පුරා පැවති Dance of the Dragons යුද්ධයේ අවසානයේ වෙස්රෝස් ඉතිහාසයේ අමතක නොවන මකර සටන ආරම්භ වුණා. එක් පැත්තක සිටියේ ඩේමන් ටාගේරියන් සහ ඔහුගේ විශ්වාසවන්ත මකරා වූ කැරැක්සස්. අනෙක් පැත්තේ සිටියේ ඒමන් ටාගේරියන් සහ පුරාණ යුගයේ සිට පැවත දැවැන්ත මකරා වූ වේගාඩ්. මෙය මකර සටනක් පමණක් නොවෙයි. මෙය ටාගේරියන් පවුලේ බලවත්ම රණශූරයන් දෙදෙනෙකුගේ අවසාන ගැටුම වුණා. ගෝඩ්ස් අයි විලට ඉහළින් අහසේදී මකරුන් දෙදෙනා එකිනෙකාට පහර දුන්නා. වේගාර්ගේ විශාලත්වය සහ ශක්තිය අතිමහත් වුණත් කැරැක්සස් වේගවත් සහ ඉතාමත් දරුණු සටන්කරුවෙක් වුණා. කැරැක්සස්ගේ දුක සර්පයෙක් වැනි සිරුර නිසා ඔහුට වේගයෙන් හැරී පහර දීමට හැකි වුණා. දෙදෙනාගේ ගිනි ප්‍රහාර ගර්ජනා සහ සටන මුළු අහසම කම්පා කළා. අවසානයේ මකරුන් දෙදෙනා එකිනෙකා අල්ලාගෙන අහසින් පහළට වැටුණා. සටන අතරතුර ඩේමන් දැන සිටියා මේ ඔහුගේ අවසාන අවස්ථාව බව. ඔහු කැරැක්සස්ගේ පිටෙන් පැන ඒමන් වෙත ගියා. ඔහුගේ අතේ තිබූ පුරාණ වැලේරියානු වානේ කඩුව වූ ඩාර්ක් සිස්ටර් කඩුව භාවිතා කරමින් ඩේමන් ඒමන්ව මරා දැමුවා. මෙම ක්‍රියාව ඩේමන් ටාගේරියන්ගේ ජීවිතයේ විශිෂ්ටම සහ අභිරහස්ම අවස්ථාවක් බවට පත් වුණා. ඉගාර්ගේ දරුණු තුවාල හමුවේ වුවත් කැරැක්සස් ජීවතුන් අතර හිටියා. ඔහු විලේ වෙරළට ඇද වැටි තම අවසාන ශක්තියෙන් නැගී සිටියා. නමුත් ඔහුගේ තුවාල ඉතා බරපතල වුණා. බ්ලඩ්වර්ම් ලෙස ප්‍රසිද්ධ වූ කැරැක්සස් අවසානයේ තම ස්වාමියා නොමැතිව තනිවම මිය ගියා. Battle Above the Gods අයි පසුව ඩේමන් ටාගේරියන්ගේ සිරුර කිසිදා හොයාගත්තේ නැහැ. ඒ නිසා ඔහු මිය ගියාද නැත්නම් වෙනත් ජීවිතයක් ගත කළාද කියන එක අදටත් අභිරහසක්. නමුත් එක් දෙයක් පැහැදිලි. ඩේමන් ටාගේරියන් සහ කැරැක්සස් වෙස්රෝස් ඉතිහාසයේ වඩාත්ම බියකඩු සහ මතකයේ රැඳුණු යුගලයක් බවට පත් වුණා කියන එක. ඩේමන් ටාගේරියන්ගේ කතාව අවසන් වුණේ ජයග්‍රහණයකින් හෝ කිරුලක් ලබා ගැනීමෙන් නොවෙයි. ඔහු සටන් කළේ තමන් වෙනුවෙන් පමණක් නොවෙයි. රෙනේරා වෙනුවෙන්, තම පවුල වෙනුවෙන් සහ ටාගේරියන් උරුමය වෙනුවෙන් ඔහු අවසානය දක්වා සටන් කළා. ඔහුගේ අවසානය අභිරහසක් වුණත් ඔහුගේ උරුමය එතනින් නතර වුණේ නැහැ. කාලය ගත වී යද්දී ඔහුගේ දරුවන් හරහා ටාගේරියන් වංශය ඉදිරියට ගියා. අවසානයේ ඔහුගේ පුත් තුන්වන ඒගෝන් ටාගේරියන් රජු බවට පත් වුණා. ඒ නිසා ඩේමන් කිසිදා තමන් වෙනුවෙන් කිරුලක් පැළඳුවේ නැතත් ඔහු සටන් කළ උරුමය ඔහුගේ රුධිරය හරහා ඉදිරියට ගියා. ඔහුගේ කඩුව නිහඬ වුණා. ඔහුගේ මකරා මිය ගියා. නමුත් ඩේමන් ටාගේරියන්ගේ උරුමය තවමත් ජීවත් වුණා. රජ කිරුලක් නොමැතිව සිටියත් ඩේමන් ටාගේරියන් තම නම ඉතිහාසයේ අමරණීය කළා. ඔහුගේ පසකින් සිටි බ්ලඩ්වර්ම් කැරැක්සස් සමග ඔවුන් දෙදෙනාම ටාගේරියන් ඉතිහාසයේ විශාලතම පුරාවෘත්තයක් බවට පත් වුණා.
ඉතින් වෙනද වගේම ඔයාලා අදත් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ඉස්සරහට A Song of Ice and Fire පොත පිළිබඳ තොරතුරු දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරගෙන යන්න. Thanks for watching video.